කළුතර ගල්පාත පුරාණ විහාරය වස්නාහිර පළාත්පත කළුතර දිස්ත්‍රික්කයේ මෙල්ලනිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ගල්පාත ග්‍රාමය තුළ ජීවත් වන සැදැහැති බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස ඈත අතීතයේ සිට ධර්ම ප්‍රචාරයේ යෙදෙන පුදබිමක් ලෙස ගල්පාත පුරාණ විහාරය හඳුන්වා දිය හැකියි. මොරණ කළුතර ප්‍රධාන මාර්ගයේ ගල්පාත හන්දිය පසුකර මීටර් 800ක් පමණ කළුතර දෙසට ගමන් කරන විට පෞරාණික පෙනුමක් සහිත ගල් පැම්මකින් වටව උස් බිමක පිහිටා ඇති විහාරස්ථානයක් හමුවෙනවා. විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම ගල් පඩිපෙළක් සහිතව නිර්මාණය වී ඇති අතර පිවිසුම අසල වර්තමානයේ නිර්මාණය කළ සමන්දේව ප්‍රතිමාවත්ද තැන්පත් කර නව්‍යකරණයට ලක්කර තිබෙනවා. සතර මහා ගංගාවලින් එකක් වන කළුකන් නදිය ගල්පාත ග්‍රාමයට යාපතව ගලා පසින අතර එහි ජලපෝෂක කලාපයේ පිහිටීම හේතුවෙන් ගල්පාත ග්‍රාමය අතීතයේ සිටම සරුසාර පසකට හිමිකම් කියනවා. භවභෝග සම්පත් අතින් අතීතයේ සිට සශ්‍රීක බිමක් වන ගල්පාත ග්‍රාමයට තවත් සුවිශේෂීත්වයක් හිමිවන්නේ ගල්පාත ග්‍රාමයට යාපතව ගලා පසින කළුකන් නදිය ආශ්‍රිතව අතීතයේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක් පාරු භාවිතයෙන් සිදු වූ නිසායි. කොළඹින් රැගෙන එන භාණ්ඩ මොරටුව ප්‍රදේශයෙන් පාරුවලට නංවා පොල්ගොඩ ගඟ හරහා කැපූ ඇල භාවිතා කර කළුගඟට පිවිස කළුගඟ හරහා රත්නපුර ප්‍රදේශයට භාණ්ඩ රැගෙන ගිය බව අතීත සාධක තුළ සඳහන්. එනිසාවෙන් එවකට ගල්පාත ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පැවති බවද සඳහන්. මෙම ග්‍රාමය තුළ ගල්පාත පුරාණ විහාරය ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1880 පමණ බව විහාර ඉතිහාස සාධක තුළ සඳහන්. ඊට ප්‍රථමත් ගල්පාත ගම්මානයේ වර්තමාන විහාරස්ථානය පිහිටා ඇති භූමියට යාපතව වෙනත් විහාරස්ථානයක් පැවති බවත් පෘතුගීසි පාලන කාලය තුළ බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට සිදු වූ තර්ජන හමුවේ මෙම විහාරස්ථානයද පෘතුගීසීන් විසින් කඩාපිඳ දමා විනාශ කළ බවද විහාර ඉතිහාසය තුළ සඳහන්. පසුකාලීනව ගල්පාත ගමේ විසූ විලියම් ද සිල්වා සමරසිංහ නොහොත් උපාසක රාලහාමි නම් තැනැත්තකෝ විසින් දැනට විහාරස්ථානයේ පවතින විහාර මන්දිරය ඉදිකර ඇත. පසුකාලීනව ගම්වැසියන් හා එතුමන් එක්ව මේ විහාරස්ථානය වර්තමාන ගල්පාත පුරාණ විහාරය ඉදිව ඇති ස්ථානයේ නිර්මාණය කිරීම ආරම්භ කර ඇත.
අතීතයේ පැවති විහාරස්ථානයට එවකට ඇහැලේ පොළ නිලමේතුමන් පැමිණි බවත් දින කිහිපයක් එම අතීත විහාරස්ථානයේ නවාතැන්ගත් බවත් විහාර ඉතිහාසය හා ජනප්‍රවාදයේ සඳහන්ව තිබෙනවා. ඇහැලේ පොළ නිලමෙතුමන් දින කිහිපයක් නවාතැන්ගෙන පිටව යන විට එතුමන් පැළඳ සිටි ආභරණයක් විහාරස්ථානයට තෑගි කර ඇති බවත් විලියම් ද සිල්වා සමරසිංහ මහතා විහාරස්ථානයේ විහාර මන්දිරය ඉදි කරන විට එම විහාර මන්දිරය ආශ්‍රිතව එම ආභරණය තැන්පත් කළ බවත් ජනප්‍රවාදයේ සඳහන්. වර්තමාන විහාරස්ථානයේ මුල් කාලය තුළ කෙසෙල් හේනාව රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටි බවත් එවකට කෙසෙල් හේනාව රජමහා විහාරයේ විහාරාධිපතිත්වය හෙබවූ යුඩුගොඩ පියදස්සේ ස්වාමීන් වහන්සේ ගල්පාත පුරාණ විහාරස්ථානයේද භාරකාරත්වය හොබවා ඇති බව විහාර ඉතිහාසය තුළ මනාව සඳහන්ව ඇත. පසුව උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වන දේවමුල්ලේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, ගල්පාත සෝමරතන ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා ගල්පාත පුරාණ විහාරස්ථානයේ වැඩහිඳි බවද සඳහන්. විහාරස්ථානය වටා ඉදිවී ඇති පෞරාණික කළුකල් පැම්ම කිස්තු වර්ෂ 1910 පමණ ඉදිවී ඇති බව ඉතිහාස සාධක තුළ සඳහන්ව තිබෙනවා. විහාරස්ථානයේ පැරණි ධර්මශාලාවේ තිබූ වසර 100කට වඩා පැරණි අලංකාර ලී කැටයමින් යුත් පෞරාණික ධර්ම මණ්ඩපයක් අදටත් විහාරස්ථානයේ දැකබලා ගැනීමට සුරක්ෂිතව ඇත. වර්තමානය තුළ ඉතා ඉහළ මූල්‍යමය වටිනාකමක් හිමිවන බව පෙනෙන මෙම අලංකාර නිර්මාණය තේක්ක දැව භාවිතයෙන් එවකට රුපියල් 900ක මුදලකට නිර්මාණය කළ බවද ජනප්‍රවාදයේ සඳහන්. වර්තමානය වන විට විහාරස්ථානයක තිබිය යුතු සියලු අංග උපාංගවලින් සමන්විත විහාරස්ථානයක් බවට පත්ව ඇතේ ගල්පාත පුරාණ විහාරයේ ධර්මශාලාවත් විහාර මන්දිරයත් පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයටත් කැටයම් නිර්මාණ ශිල්පයටත් පිළිපිඹු කරන්නට පැහැදිලි නිදසුන් සපයයි. ගල්පාත ග්‍රාමයේ කුඩාතරුවන් වෙනුවෙන් මනාව ධර්ම ඥානය ලබා දෙන ගල්පාත පුරාණ විහාරස්ථානයේ දහම් පාසල කිස්තු වර්ෂ 1848 දී ආරම්භ කර මහා ඉතිහාසයක් දරා සිටින දහම් තක්සලාවකි. තවද වර්තමානයේ කුඩාදරුවන්ගේ මුල්ලමාවිය සංවර්ධනය කරන පෙර පාසලකින්ද ගල්පාත පුරාණ විහාරය සමන්විතව ඇත. මහා ඉතිහාසයක් දරා සිටින ගල්පාත පුරාණ විහාරයේ වර්තමාන විහාරාධිපතිත්වය කිස්තු වර්ෂ 1880 වර්ෂයේදී
විහාරස්ථානයට වැඩමවා වදාළ. ගල්පාත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති රයිකම් කෝරළේ උපප්‍රධාන සංඝනායක බැල්ලපිටිය විද්‍යාශේඛර පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කළුගල නන්දරතන නායක ස්වාමීන් වහන්සේ විසින් දරන අතර උන්වහන්සේගේ පාරකාරීත්වය යටතේ මහා පිපිදීමක් ලත් මේ මහා පුදබිම තවමත් ගල්පාත ග්‍රාමයේ ජනතාවගේ හිතසුව පිණිස කායික සුව පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදෙන පුදබිමක් ලෙස හැඳින්විය හැකිය. වර්තමානයේදී ගල්පාත පුරාණ විහාරාධිකාරී මොරොන්තොටුව ධම්මානන්ද මහා විද්‍යාලයේ විදුහල්පති ගල්පාත ශ්‍රී සද්ධාරාම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රපති වතුරවිල සරණංකර ස්වාමීන් වහන්සේද වැඩ සිටින ගල්පාත පුරාණ විහාරය තව බොහෝ කලක් ගල්පාත ග්‍රාමයේ බින්ම සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස උතුම් ධර්ම ප්‍රචාරණයේ යෙදමින් යෙහෙන් වැජපෙනු ඇත.